වෙනකොට සාමාන්‍ය පතුලට තිබුණ අඩි 300කට විතර ප්‍රමාණය ගැඹුරක්. වතුර පිරිච්ච මට්ටම විතරක්. තව එන්න ඕන සාමාන්‍ය තුර අඩි 300ක විතර සාමාන්‍යයෙන් විතර තියෙනවා. ඒ මුහුදු මට්ටමේ ඉඳලා ගලක් හැදුවාම තියෙන ස්වයංක්‍රීය වැරෙන ගේට්ටු දෙකක් ඒක ඇරලා තමයි වතුර අඩු කරන්න ඕන. නමුත් මේගොල්ලන්ට මොන හේතුවකට හරි මේ ස්වයංක්‍රීයව ඉස්සෙන දුර ඉස්සෙන්නේ නැතුව නතර වුණා. ඊට පස්සේ අර හොලවල මම සේෆ්ලි ලෑන්ඩ් කෙරුවා. අයියනේ ගිහින් මමත් ඉතින් හෙමියෙන් ඉන්න ගමන් ලුහුට අඩි 25ක් විතර පල්ලෙහාට ගියා. පොතේ අඩි 160කට වැඩිය විවෘත බොඩි තියෙන මිනිස්සුන්ට යන්න තහනම් කියලා. අයිබෝවන් අද නානත් එක්ක නානගේ ජොයින්ට් එකට ඇවිල්ලා ඉන්නවා කයියකට අති විශේෂ වූ පුද්ගලයෙක් ලංකාවේ. මම හිතන්නේ මම ඔහුගෙන් මෙහෙම කිව්වොත් නිවැරදි. ඔබට අඳුන්වා දෙන්නට ඔහු කවුද කියලා. පහුගිය දවස්වල දිප්වා සොලිකුණාටුවත් එක්ක අපේ රටේ මිනිස්සු ගොඩාක් ලංකාවේ තිබ්බ ඇලවේලි සම්බන්ධයෙන් කතා වුණා. ඒ අතින් වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිරෙයි. හැබැයි ඇය තවමත් බොහොම ගාම්භීරව මහා ජලකඳක් දරාගෙන ඉන්නවා. ඉතින් මේ වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් කතා කරනකොට පහුගිය දවස්වල මුහුණු පොතේ ඉන්න ඔබට සමහරක් වෙලාවට ඇස ගැටෙන්නේ නැති මම මේ කියන කතන්දරේ. වික්ටෝරියා වේල්ල හදලා නිම කරලා මේ ජලය පිරවීමේදී ඒ වික්ටෝරියා වේල්ලේ ස්වයංක්‍රීයව ඇරෙන දොරක් ජලය පිටවීම සඳහා මේක මේ දොර විවෘත වෙන්නේ නැතුව යනවා. නමුත් අඩි ගණනාවක් පිරෙනකම් බලාගෙන ඉන්නවා විවෘත වෙයි කියලා. නමුත් විවෘත වෙන්නේ නැහැ. මම හිතන්නේ අඩි 300කට වැඩිය ජලය පිරුණාන් පස්සේ තීරණය කරනවා ලංකාවේ කිමුදුම්කරුවෝ දෙදෙනෙක් හරි අපි මේක ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා අපි මේක බලලා මේ දොරට මොකක්ද උනේ කියලා බලලා එන්නම් කියලා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මේ ලංකාවේ එච්ච ලොකුම ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා මේක ගිහිල්ලා බලලා එන්නම් කියලා. නැත්තම් වික්ටෝරියා වේල්ල කැඩෙන්න තිබ්බේ එදා. ඉතින් ඒ යන්නේ සහෝදරයන් දෙපළක්. ආදරණීය අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි තමයි යන්නේ මේ වැඩේ කරන්න. එදා ආඩම්බරෙන් මේ අභියෝගය බාරගත්ත දෙපළ තමයි කවුරුද දන්නවා ආර්යශීල වික්‍රමනායක සහ රුවන් වික්‍රමනායක කියන අයියා මලෝ දෙපළ. ඉතින් මම හුඟක් කාලයක් මේ රුවන් වික්‍රමනායක මහත්තයා මගේ සම්බන්ධකම් තියෙනවා. මොකද රුවන් වික්‍රමනායක කියන චරිතේ ඒ දුවා දරුවෝ ඔක්කොම නාලන්දාවේ මගේ මිත්‍රයෝ සමකාලීන මිත්‍රයෝ. ඉතින් තාත්තා කෙනෙක් විදියට මම රුවන් අංකල් සෑහෙන්න ආශ්‍රය කරලා තියෙනවා. කොටින්ම කිව්වොත් මගේ විවාහයට පවා අස්වැන් කරේ රුවන් වික්‍රමනායක ආදරණීය පියාණන්. අයිබෝන් රුවන් අංකල්. අයිබෝන් පුතේ. කාලයකට පස්සේ තාමත් ආදරේ පිළිගන්නවා. ආරාධනාවට බොහොම ස්තුතියි. ඉතින් මේ මම අර ඉස්සල්ලා කිව්වා වගේ රුවන් අංකල් කවුද මේ කියන රුවන් වික්‍රමනායක කියන්නේ කවුද කොයි වගේ වැඩක් කරපු කෙනෙක්ද කියලා කිව්වොත් මම අර ඉස්සල්ලාම කිව්වොත් අංකල් මොකද්ද එදා ඒ වික්ටෝරියා වේල්ලේ ජලය පිරෙලා මොකද්ද සිද්ධ වුනේ? මොකද්ද බාරගත් අභියෝගය? ඒ වෙනකොට වික්ටෝරියා එක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තුව තිබුණ එක නිර්මාණය කරන කාලෙම විදේශික ඒ සුද්දන්ගේ ඒ ආපු නිර්මාණය කරපු ඒ කට්ටිය වුණත් කිව්වේ ලංකාවේ කවදාකවත් මේක උතුරා යන මට්ටමට නම් කවදාකවත් එන එකක් නෑ. ඒ කියන්නේ ස්පිල් කරන වෙනට එන්නේ නෑ. ඒ තරම් මේකට වතුර කවදාකවත් එකතු වෙන්නේ නෑ කියලා. කොහොම හරි හේතුවකට මේක හදාගෙන ගිහිල්ලා උඩම හරියේ ෆයිනල් ටච් අප් ටික කරනකොට වෙනකොට බලාපොරොත්තු රහිතව එහෙට වැස්සා විශාල වැසි ප්‍රමාණයක් වැහැලා ඒගොල්ලොන්ගේ ඒ වෙනකොට තියෙන්න ඕන ජල ප්‍රමාණය අඩි 250ක් විතර කියලා හිතනවා නම් පිරීගෙන එන ගානට තව මීටර් 10ක් 15ක් උඩට එන්නේ ආවොත් වතුර බැම්මේ ශක්තිමත්භාවය සම්බන්ධව තියෙන ගරන්ටි එක ඉවර වෙනවා. ඉන්ෂුරන්ස් පීරියඩ් එකට ඉස්සෙල්ලා වතුර වැටපිරෙනවා. ඒ නිසා ඒ වෙලාවේ ලොකුම ගැටලුවක් තිබුණා කොහොමද දැන් මේකේ දැන් එහෙම තිබුණා ඊට පස්සේ පල්ලෙහා තියෙන ස්වයංක්‍රීය වැරණ
ගේට්ටු දෙකක් ඒක ඇරලා තමයි වතුර අඩු කරන්න ඕන. නමුත් මේගොල්ලන්ට මොන හේතුවකට හරි මේ ස්වයංක්‍රීයව ඉස්සෙන දුර ඉස්සෙන්නේ නැතුව නතර වුණා. ඊට පස්සේ අර වතුර මට්ටම දැන් දිගටම එනවා උඩට. පිරෙනවා. පිරෙනකොට මේගොල්ලන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. අනිවාර්යයෙන්ම කවුරු හරි කිමිදුම් කරලා එතනට ගිහිල්ලා බලන්න ඕනේ මේ මොකක්ද දැන් වෙලා තියෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔව්. ඒ අවස්ථාව තමයි අපිට පණිවිඩය හම්බුනේ. ඒ වෙනකොට ලංකාවේ පුළුවන් තරම් ඒගොල්ලෝ උත්සාහ කළා කවුරුත් ඉන්න මැද මට්ටමේ කියලා. කොහොම හරි ඒ වෙනකොට එංගලන්තේ රොයල් නේවි එකෙන් ගෙන්නන්න එයා ලිෆ්ට් කරන් තමයි ඩයිවර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ මේක චෙක් කරන්න. මොකද ලංකාවේ කවදාකවත් ඒ වෙනකොට මේ ඩෙප්ත් එකට යන්න පුළුවන් කෙනෙක් ගැන හිතන්න කිසි කෙනෙකුට අවස්ථාවක් තිබුණේ නැහැ. අපි කවුරුත් හිටියේ නැහැ. ඔය වරායේ එතකොට අපි රස්සාව කරන කරලේ අපි අඩි 40 50ට ගිහිල්ලා තියෙනවා. ඊට වැඩි ගැඹුරක වැඩ කරලා තිබුණේ නැහැ. ඒක නිසා ඒක සම්පූර්ණ අවස්ථාවක් නැති වෙච්ච වෙලාවක තමයි අපිට මේ ආරාධනාව ලැබුණේ මේකට ඇවිල්ලා මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න කියලා. ඔව්. ඒක හිරම වෙච්ච වෙලාව. ඔව් හිරම වෙලා ඒ වෙනකොට බොහොම ඒගොල්ලෝ බොහොම සම්පූර්ණ මේ ප්‍රොජෙක්ට් එක කරපු ඉංජිනේර්ස්ලාද ඒ සියලු දෙනාම බය වෙලා හිටියේ දැන් මෙහෙම ගිහලා තව අඩි 10ක් 15ක් නැග්ගොත් තව අනිවාර්යෙන් මේ බැම්බේ තියෙන අර ශක්තිමත් වෙන්න ඕන කාල සීමාවට ඉස්සෙල්ලා තමයි මේ වතුර වැඩි වෙන්නේ. ඔව්. ඒක තමයි ඉන්න වෙලාවේ තමයි අපිට කතා කරේ. ඉතින් අර ඒ වෙලාවේ අඩි කීයක් විතර වික්ටෝරියා වේලේ ඒ වෙලාව වෙනකොට සාමාන්‍ය පතුලට තිබුණා අඩි 300කට විතර ප්‍රමාණය ගැඹුරක්. වතුර පිරිච්ච මට්ටම විතරක්. තව එන්න ඕන සාමාන්‍ය තුන අඩි 300ක විතර සාමාන්‍යයෙන් විතර තියෙනවා. ඒ මූදු මට්ටමේ ඉඳලා ගලක් හැදුවාම ඒ එන්න ඕන මූදු මට්ටමේ තියෙන උස ප්‍රමාණයයි ජලයේ ප්‍රමාණය පොඩ්ඩක් අඩු වුණත් ඇත්ත වශයෙන්ම වෙන්නේ අඩි 300ක විතර ගැඹුරේ බහින් එකක් තමයි අපිට කිමිදුම් කාර්යයකට හම්බ වෙන තෙරපුම. ඔව්. එතකොට මේ යෝජනා වෙන්නේ ශ්‍රී ලංකා රජයේ පැත්තෙන්ද හදපු කම්පැනි පැත්තෙන්ද? ඔව් අපි කොහොම හරි ඒක වෙන්නේ මේගොල්ලෝ හොයාගෙන යනකොට දැනගන්න හම්බුන මේගොල්ලොන්ට එතකොට අපේ ආයතනයක් හදලා තියෙනවා. නමුත් දැන් කාලේ වගේ ඉන්ටර්නෙට් අරෙමි මොකුත් නැහැ. ඒවා ඉතින් බොහොම සරලව තිබුණේ. කටින් කට ගිහිල්ලා මිසක් කොහොම හරි මේගොල්ලොන්ට එකම තැනක් තිබුණේ වරායේ විතරයි. මම හිතන්නේ වරායේ හොයාගෙන එනකොට ඇවිල්ලා කවුද ඉන්නේ මේව ගැන දන්න කෙනෙක් කියලා. ඒගොල්ලෝ කොහොම හරි හොයාගෙන තිබුණා අපේ සම්බන්ධතාවය. ඔව්. ඊට පස්සේ අපිට ටෙලිෆෝන් කෝල් එකක් දීලා විස්තරය කිව්වම ඒ ප්‍රොජෙක්ට් එක කරපු බ්‍රිටිෂ් කන්සල්ටන්ට් කම්පැනි එකෙන් කතා කරලා අපිට කිව්වා ඇවිල්ලා මෙහෙම එක ප්‍රශ්නයක් තියෙනවා අපිට ඇවිල්ලා බලන්න කියලා. එහෙම තමයි අපි ගියේ. ඊට පස්සේ අංකල් ගියාම ඉතින් ලොකු පීඩනයක් දරාගෙන යන්න එපේ. ඔව් ඔව්. ඉතින් මං ඉතින් මම හිතන්නේ දෙපාරක් බහිනව නේද? අපි තුන් පාරක් බහිනවා. තුන් පාරක්. ඔව්. ඉතින් අපි ඒකේ ඉතින් අර ඒ අවස්ථාවේ ඉතින් අපිත් ඉතින් බොහොම තරුණ කාලේ ඒ වගේ අවදානම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ජීවිතය සම්බන්ධව අපිට බොකු බයක් තිබුණා. ඒක නිසා අපි දෙන්නෙක් නිසා අපිට පොඩි මේවකක් තිබුණා පහසුවක් දෙන්නක් එකතු වෙලා මොන හරි දෙයක් කතා කරගෙන කරගන්න පුළුවන් කියන එකේ අපි ෆිට් එක තියාගෙන ඒ විශ්වාසය ඇතුව අපි බාරගත්ත එක හොඳයි කරන්නම් කියලා. ඒ කියන්නේ එතකොට දම තුන් පාරක් බැස්ස කිව්වනේ. පළවෙනි පාර බහලා ඉවරලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බැලුවා. ඔව්. ඊට පස්සේ දෙවෙනි පාර සොලියුෂන් පළවෙනි සැරේ අපි ඒක ගිහින් බැලුවේ ඇත්ත වශයෙන් ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලෝ දානවා උඩ ඉඳලා ඒ අර වික්ටෝරියා එකේ ඩෑම් එක බැලුවොත් එහෙම වතුර පිරෙන පැත්තේ තියෙනවා ලොකු කාණු දෙකක් වගේ තියෙනවා. ඒ කාණු දෙකේ දිගේ බහින රෝල් වලින් බහින එකක් තියෙනවා පොඩි මෙකැනිකල් යුනිට් එකක්. ඒක ගිහිල්ලා ඔටෝමැටික් අර හදන කාලේ මුල්ම වහලා තිබුත් දොර ඒක දාලා තමයි බැම්ම ඇතුලේ අනිත් වැල් හයි කරන පයිප් වැඩ ඔක්කොම කරන්නේ. අවසානයේ ඒක අයින් කළා තමයි ඔපරේෂන් පටන් ගන්න. ඔව්. නමුත් ඔය දොර තමයි දැන් එන්නේ නැත්තේ. එතකොට ඒක මොන කරන්න කිසිමම දෙයක් නැහැ. ඉතින් ඒක ගන්නෙම ඇර. ඔව්. ඉතින් ඒක නිසා අපි ගියා ඒගොල්ලෝ ඉස්සෙල්ලම හිතුවේ මේ යුනිට් එක ගිහිල්ලා අරකට මේ දොර උඩ දැම්මහම දෙපැත්තෙන් වැටෙන්න ඕන ලොක් දෙකක් තියෙනවා. මෙහෙම ඉස්සෙල්ලා අල්ල ගන්න. ඒ ලොක් දෙක වැටෙන්නේ නැහැ. මේගොල්ලෝ දානවා ලොක් දෙක අමිනෙන්නේ නැහැ නිකන් එනවා උඩට. ඉතින් මේගොල්ලෝ ඉඳන්කෝ සමහරලාට වතුර පිරෙනකොට කොටන් ගස් අරමේ පාවෙලා ඇවිල්ලා මේ දොර උඩ හේතු වෙලා ඇති. ඒකින්ද මේක දැන් එතනින් පල්ලෙහාට යන්නේ නැහැ. දොර උඩටම යන්නේ නැහැ. ඒක නිසා ඉස්සෙල්ලම ගිහින් බලන් එන්න කිව්වා ලී මොනවද තියෙන්නේ ලී කොටන් අර එහෙම තියෙනවා පුළුවන් නම් අහක් කරලා එන්න. ගල් එහෙම තියෙනවා නම් දාපු වැඩ කරන කාලෙදි වැටිච්ච ඒවා සුද්ධ කළා මේක ක්ලියර් කරලා එන්න කියලා. එපාර ගියා ඉතින් අපි.
ඒ වෙලාවේ හැටියට ඉතින් අපි දෙන්නම අර මේ ඒ කාලේ ඉතින් දෙවියන් වහන්සේට හරි එහෙම නැත්නම් කාට කිව්වත් වැඩක් නැහැ නේ වැඩේ අපේනේ. කාටවත් බේරගන්න බෑ. කොහොම හරි ඉතින් යටට බහින්න කඹයක් දාලා ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි ඉතින් අතේ ගැට ගහගත්තු අර දියට බහිනකොට ලණුව කියලා සරල ක්‍රමයේ තියෙන ලයිෆ් ලයින් කියලා ජීවිත ලණුව ඒක උඩ ඔපරේටර් කෙනෙක් ඉන්න යාට දීලා අපි දෙන්න ඉතින් බැස්සා. බහිනකොට එතකොට අර ගැඹුරේ අපි අඩි 100න් 100ට 50න් 50ට පෙනුමක් කරේ මේ නැති නිසා ඒ දවස්වල අපි ටෝච් අරේ මේ මොනවාක්වත් බොහොම නැති කාලේ ඉතින් අපි කරේ කඹේ මැනලිවරලා ඒ අඩි 50න් 50ට ගැට ගානක් ගහලා දිග තවත් පොඩි ලණු කෑල්ලක් ගැට ප්‍රමාණයෙන් අපිට දන්නවා දැන් මේ 50යි 52යි 53යි 3යි එහෙම තමයි අපි ගමන දාලා තින් ඒකේ හැටියට අපි එහෙම හදාගෙන අපි දෙන්න බැස්සා. බැලලා ඉබ්බත් ගිහිල්ලා මට අයියා ඉඳන් කිව්වේ මම යනවා 250ට වෙනකන්. ඉතුරු 50 ගැට ගාවින් පල්ලෙහාට තමසේ එන්න එපා. හදිසියක මොකක් දෙන්නම කමන්න එතින් යනවනම් මොනවා හරි අපරාධ මේකක් තියෙනවා අපි දෙන්නම් තේරෙනවනේ අපි එමු. එතනින් පල්ලෙහාට යන්න ඔයයි එන්න එපා. මොකද ඒට කියන්නේ chance එකක් නැහැ. දෙන්නට මොන හරි එකපාරට බ්‍රේක් අවුට් වුණොත් එහෙම වැඩේ ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. කවුරුත් නැති වෙනවා. එක්කෙනෙකුට අනිත් එක්කෙනාට උදව් නිසා ඔයා මගේ අර දිගට ලයිෆ් ලයින් එක අතින් ඒක ෆීල් කරගෙන ඔයයි ඉන්න 250. මම යටට ගිහිල්ලා දොර උඩට ගියොත් මම පොඩ්ඩක් කඹේ හොලවල මම කියන්නම් මම සේෆ්ලි ලෑන්ඩ් කෙරුවා. ඩ්‍රයිව් වෙන්න එපා. ඒ බන්න මං හරි මැරුණේ නෑ අයියා. හරි. එතන ඉඳලා ඒ අවශ්‍ය වැඩේ මම කරන්න පුළුවන් හරි කරගෙන තමසේ එහෙම එන්න එපා පලාතේකවත් දැන් එතනට ගියා කියලා මං හමනත් යන්න පුළුවන් කියලා. එන්න එපා ඉන්න තැන ඉන්න මම බලාපොරොත්තු වෙන්නේ ඔයා ඔතන ඉන්න. හදිසියක් වුණොත් මං කඩාගෙන එන ඔයා හම්බ වෙන්න. ඔව්. ඔතනට ඉන්න කියලා. ඉතින් එහෙම ඉඳලා ඉතින් එයා ගියා පල්ලෙහාට. ගිහිල්ලා ඉතින් මම බැලුවා විනාඩි 2කට වැඩිය ගියේ නෑ. මට දැනුණා මගේ අතේ තියෙන ලණුව ආයි බුරුල්ලනවා. ඒ කියන්නේ මේ ආපහු එනවා උඩට. මම ඉතින් එපාර ඒකත් අල්ලගෙන මමත් ඉතින් නිකන් ඉන්න බෑ. අයියානේ ගියේ සහෝදරයානේ. ගෙදර යන්නේ කොහොමද අම්මා තාත්තගේ මූණ බලන්නේ. ගෙදර යන්න බෑ. එහෙම දිවිනා ගන්න මිසක්. ඉතින් මම කරපෙඩ මමත් ඉතින් හෙවියෙන් ඉන්න ගමන් ලුහුට අඩි 25ක් විතර පල්ලෙහාට ගියා. කොහොමත් අරයා දැන් එනවා බලාපොරොත්තු වෙන පුළුවන් තරම් වේගෙන් එයා එනවා දැන් උඩට වෙලා විතර කරගන්න එපා. එනකොට මන් දන්නේ නැහැ මගේ ඔළුව මගේ පස්සපැත්ත උඩුම් ගාලා වදිනකන් අයියාගේ ඔළුව. යටදී මට හම්බුණා දෙකක්. ඒ වෙලාවෙම දීලි වල තල්ලු කරුවම උඩට. එහෙම කියලා ඉතින් එහෙම උඩට ආවා. ඇවිල්ලා අන්තිම අඩි 60ට ඇවිල්ලා ගැඹුරට අපි ඇවිල්ලා නතර වුණා. ඊට පස්සේ අපේ අර පොතේ අඩි 160කට වැඩිය විවෘත බොඩි තියෙන මිනිස්සුන්ට යන්න තහනම් කියලා තිබුණේ කිවිදුම් නිර්ණායකයෙ තිබුණු එක මේ නැති නිසා දැන් මෙතනින්ලා එතනට වෙනකන් නම් ඒ නිර්ණායකට වෙනකන් ගණන් හදලා තියෙන මෙච්චර අඩි ගානක මෙච්චර වෙලාවක් කියන මෙච්චර වෙලාව කැල්කියුලේෂන් තිබුණා. අඩි 60න් 160න් පස්සේ කැල්කියුලේෂන් නැහැ. ඉතින් මැරෙන්න යන එක ඵලයන් ඕන විදිහකට කියලානේ තියෙන්නේ. එතනින් එහාට කොහොමද? ඕන්නේ නැහැ කරන්ටි නැහැ. ඉතින් අපි ඒ රිස්ක් එක අරගෙන අපේ ඇඟ කොහොම ක්‍රියාත්මක කරනවද දන්නේ නැහනේ. නොදන්න නිසා මොනවද විශේෂ මේවක් ඇතිනේ. ඒක නිසා අපි අඩි 60ට ඇවිල්ලා 60 ඉඳලා අඩි 20කට වෙනකන් අපි පැය භාගයක් විතර ගත්තා. හෙමින් ඇවිල්ලා අන්තිමට එතකොට ඇත්ත වශයෙන් අපි අර මොනවා හරි ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් නිසා අපේ හුලගත් ලේත් එක කලවම් වුණා නම් ඒක ක්‍රමයෙන් අපේ ආයේ ඇඟෙන් මේ ලංග්ස් වලින් පිට වෙනවා. ඉතින් ඒක නිසා අපිට ඇඟට දැන් ඉතින් අපි ඇවිල්ලා මොකද අනිත් එක අපිට පෙන්වන්නත් බෑ. අපි දඩි පිටි ගාලා ආවයි කියලා කිව්වොත් කෙනෙක් විශ්වාස කරන්නේ නැත්නම් මේ මිනිස්සු මේක කරාද කියලා. වක්කීමකුත් තියෙනවනේ. ඒක නිසා අන්තිමට අඩි 20 ආවහමත් මම හිතන්නේ පැය භාගයක් විතර අපිට ඔක්කොම විනාඩි 45ක් ගියා මේ උඩට එන්න. එකපාරක් බැස්සාම විනාඩි 45ක් යනවා උඩට එන්න. ඒක කියන්නේ මුල් කාලේදී විශ්වාස කරෙත් නැහැ. දැන් ඔය හදපු සුද්ධයම විශ්වාස කරෙත් නැහැ නේ. ඉතර බැස්සා කිව්වා. බැස්සා කිව්වා. ඉතින් අපි උඩට ආවම පස්සේ ඉතින් අර ප්‍රොජෙක්ට් කන්සල්ටන්ට් බැම්ම උඩ හිටියේ. එතකොට අපි වටේ බෝට් එකකින් ඇවිල්ලා උඩට ගොඩලා ආවම පස්සේ විස්තර හුවා මොකද කියලා කිව්වා නෑ කිසි දෙයක් මුකුත් නෑ. පොඩි ඔය චිප් ගල්ස් වගේ පොඩි ඒවා ටිකක් තියෙන එක හැමම පිටගෙන ආවා. වෙන එහෙම නැතුව අඟලක් මේ අඟල් කාලකට වැඩිය හේතු වෙන්න කිසි දෙයක් දැන් උඩ නෑ කියලා. පස්සේ ඉතින් ඔක්කොම කට්ටිය ඉතින් පුදුම වුණා. ඉතින් එහෙම නැත්තම් මොකද මේ දැන් අපි මෙච්චර කාලයක් මේ ඩිසයින් කරපු එක මේක වෙන්නේ නැත්තේ. ඉතින් ඒගොල්ලෝ කතා කරලා කරන්න දෙයක් නැති නිසා අපිව නිදාස් කරා ඒගොල්ලෝ යන්න අපි try කරලා කොහොම හරි බලන්න.
ඉතින් ඊට පස්සේ අර ආයෙත් අරගොල්ලෝ කර වැඩේ ක්‍රේන් එකෙන් අර උස්සන යුනිට් එක පල්ලෙහාට දානවා උස්සනවා ඔහොම ඉන්නවා ගිහිල්ලා කොහොම හරි අපි ඉතින් ඊට පස්සේ අපි කොළඹ එන්න ආවා. එනකොට අපිට සාමාන්‍යයෙන් අපේ දවස්වල අපේ වාහන හවල මේ තියුණ රේඩියෝ මැසේජස් ගන්න පුළුවන් ක්‍රමයක්. ඒක නිසා ඒක අපේ කාර් එකේ හයි කරලා තිබුණා. අපි සාමාන්‍යයෙන් උඩරට යනවා නම් අපි සාමාන්‍යයෙන් කඩු ගන්න අය මැද හරියේ තියෙන පොඩි වාහන පාක් කරන්න පුළුවන් පොඩි ස්පේස් එකක්. ඔතන තමයි අපිට අල්ලගන්න පුළුවන් කොළඹට කතා කරන්න පුළුවන් සිග්නල් එකක් ගන්න පුළුවන්. ඒකත් කැඩි කැඩි වගේ ඇහෙන නමුත් අපිට ටිකක් මහන්සි වෙලා කොහොම හරි පොඩ්ඩක් වාහනේ ඉහළ පහළ කරලා තන අල්ලගත්තාම හරි. ඉතින් එතනට ආපහු වෙනකොට අපි සාමාන්‍යයෙන් නිකන් කතා කරා කොළඹට මේ නම කියලා වෙලා කොළඹට කතා කරාම කොළඹින් දැක්කෝ ඔහොම නතර වෙන්න අන්න වික්ටෝරියා එකේ නැවත කතා කරනවකෝ ආපහු වෙන්න කියලා මොකද ඒගොල්ලෝ ප්‍රශ්නයක් වෙලා කියලා. නැවත කැඳවීමක්. නැවත කැඳවීමක්. අපේ දැන් ආයසරයක් අර ලේ සීතල වෙලා ඒ පාර බේරුණා මේ සැරේ අහු වෙනවා. කර්මෙම තමයි කියලා ඉතින් අපි හිතාගෙන කරන් දෙයක් නැහැ. ආපහු හරවගත්ත ගියා. යනකොට මේගොල්ලෝ අර උස්සන ක්‍රේන් එකෙන් උස්සගෙන අර යුනිට් එක. ඔව් අර. ඒ අමිනෙන යුනිට් එක නැතුව ක්‍රේන් එකේ කොක්ක විතරක් උඩට ආවා. යුනිට් එක නෑ. යුනිට් එක නෑ. අප්පට සිරි. දැන් ඉතින් දීපංකෝ දැන් ඉතින් බොරු බෑනේ. දැන් බෑනේ දැන් ඉතින් හැමෝම බලාගෙන හරි දැන් අර හිතේ සැකේ තිබුණු සුද්ධෝ හරි අපේ ලෝකල් ඉංජිනේර් මහතුරු කවුරු හරි අපේ කොල්ලෝ හරි ලංකාවේ වැඩ කරපු යම්කිසි සික් එක මේකක් හිතුණා නම් දැන් පොල්ල තියලා මේ යන්නේ සල්ලි ටික ගත්ත ගියා ලංකාවේ බඩුනේ කියලා හිතන මට්ටම අපි හිතාගෙන තිය දැන් ඉතින් කවුරුත් බලාගෙන අපේ මූණ දිහා දැන් නම් පුතෝ බඩුම තමයි දැන් යන්න වෙනවා ඒ පාර ඉතින් අපි කරන් දෙයක් නැති අපිට දැන් දන්නවනේ ගිහිල්ලා ආවා කියලා ඉතින් අපිට ඉතින් සාමාන්‍යයෙන් අපිත් මේ කොළඹ වරායේ යන්ත්‍ර සූත්‍රත් එක්ක වැඩ කළා වතුර යට ඔය ක්‍රේන් එක වැඩ කළා ඔය ක්‍රේන් වල කොක්ක පනින හැටි අර මේ සම්බන්ධව අපිට අත්දැකීමක් තියෙනවා ඕනවට වැඩිය ක්‍රේන් එකේ කොක්ක පල්ලෙහාට දැම්මොත් පැනලා එනවා. ඒක අපි දන්නවා. නමුත් ඒ එහෙට ගියන් පස්සේ එහෙම උන්නේ කොහොමද මේක ඇවිල්ලා තියෙන දැන් දොර ඇමිනිලා මෙයාට උස්ස ගන්න බැරි නිසා තමයි බර වැඩි නිසා මෙයා මේ කොක්ක අතන දාපු තැනින් කඩාගෙන එන්නේ නැත්තේ කියලා. ඔව්. අපි ඉතින් මායි අයියා දෙන්න ඉතින් අපි නකුවා මම නම් ජාතියත් කෝල්ස් කියලා ක්‍රේන් වර්ගයක් තියෙන කොළඹ වරායේ තියෙන ඒවම තමයි සුද්දුන්ගේ කාලේ ඉඳලා මුල් කාලේ ඉඳලම තියෙන්නේ. ඌවා ඉතින් අපි දිනපතාම වැඩ කරලා අපි දන්නවා දැම්මයින් පස්සේ අපි සමහරක ලණුවකින් ගැට ගහලා තියෙනවා. මොකද අපි දන්නවා මෙයා මෙහෙම පයින්නවා කියලා. ඔව්. නැත්නම් කවදාකවත් මේ වගේ එකක් පළවෙනි අවස්ථාවට කරන නිසා මේ සුද්දුන්ටත් කිසිම කෙනෙකුට ක්‍රේන් කම්පැනියෙන් ස්පෙෂල් ඔපරේටර් කෙනෙක් තමයි ඒක ඔපරේට් කරේ. ඔව්. අපි කිව්වහම මෙහෙමයි ඔය ක්‍රේන් එක ඒක පොඩි කොක්කක් තියෙනවා මේ මෙහෙම එක පැත්තක ඇතුල් පැත්තට මේ දැම්මයින් පස්සේ එළියට කොක්ක පැනෙන රබර් හෝස් මේ කේබල් එක පයින් නැති වෙන ලොක් එකක් තියෙනවා. ඒක වැරදිලාවත් අනුන්ද මේ ලොක් එක අනිත් පැත්තට හැරිලා මේවක එළියට පයින්නවා. මේ වගේ අත්දැකීමක් ඒ ක්‍රේන් ඔපරේටර් කාටවත් නැහැ. ඔව්. අපි ඉඳන් කිව්වයින් පස්සේ ඉතින් අපිට අර සාමාන්‍යයෙන් සුද්ධව කතා කරන නරක භාෂාව තියෙනවනේ. ඔව්. ශ්‍රී ලංකේ කියලා වෙලා උඹලා දන්නේ මොනවද යකෝ මම ක්‍රේන් කම්පැනි එදා ඉඳලම ඔපරේටර් කෙනෙක් එහෙම එකක් වෙන්න බෑ ෂුවර් එකම කඩලා කිව්වා කමන්න නම් බහල වෙලා මේ අපි දෙන්නම් දෙපැත්තට දාලා මැදින් උස්සන්න එපා මැදින් උස්සච්ච කැඩිලා දැන් කරන් තියෙන එකම දේ තමයි දෙපැත්තට දාලා වයර් දෙකක් අමුණලා දෙපැත්තෙන් උස්සන විදිහට වයර් දෙකක් අපි වෙනම දාලා දෙන්නම් මේ කොක්කට ක්‍රේන් කොක්කට ඒක වෙලාවට අපි හරියට පහත් කරන්නම් උඹලා එතන ගියායින් පස්සේ හරියටම උඹලා අමුණන්න විතරයි තියෙන්නේ එතන. ඔක්කොම ඇති හරිද? රයිට්. අපි කිව්වා දැන් ඒ ඔක්කොම කරලා දෙවෙනි කිමිදුම් එකත් කරා. එතෙන්දිත් මට අයියා ඉඳන් කොහොමද chance ගන්න එපා. හරි මම නැතුනොත් උඹ හරි ඉන්න ඕනේ මේ ගෙරියන්න. හරි ඒක නිසා ඒ පාර මම හිටියා නම් දැන් දන්නවා. පස්සේ මෙයා ගියා. ගිහිල්ලා ඉවරලා අර විදියටම බ්‍රුස් ගාලා අපහු වෙන උඩ. මම බලුවා යකෝ දැන් මෙයා අමුණන්න වෙලාවක් ගියෙත් නැහැ. අතපය දැනෙනවනේ අත එල වෙනකොට බලනුවේ. එහෙම එලෙවිල්ලකුත් නැහැ මොකුත් නැහැ. ටිකක් වෙලා යනකොට රූස් ගාගෙන මට දැන්න මම උඩ එනවා. මටත් ඉතින් හිතා ගන්න බෑ මොකද්ද කියලා. ආවා උඩ ගියා යන් කියලා ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ අතින් පයින්නේ කතා කරන්නේ. උඩට ගියා ගිහිල්ලා අර විනාඩි 45ක් කළා දෙවෙනි සැරේටත් උඩට ගියා. උඩට ගියාම අපෙන් ඇහුවා ඇයි මොකද උනේ? උඹලා දාපු වයර් එකේ පැත්ත පළාතක කොහෙවත් නැහැ කිව්වා මම ඒක අල්ලලා ඉවරලා හතර වටේ කකුලෙන් බටයෙන් බැලුවා හැමතැනම කොහෙවත්
අතෑරලා යන්න බෑනේ අඩි 300කට වතුර පේන්නේ නෑනේ. ඔව්. මේ තිත්ත කලුවරේ අර අතන අතෑරලා ඇවිල්ලා මෙතනට ඇවිල්ලා ආයි කොහොම යරකට යන්නේ. ඔව්. අපි ගණන් පුළුවන් එකම දේ තමයි ගැට අත් දෙකෙන් අල්ලගෙන මම දිගටම ගියා එහාට මෙහාට කොහෙවත් ඒ වයර් නැහැ. සාපුව ආවා. ඒ වෙලාවෙ ඉතින් අපේ ඉංජිනේරුවන්ට සුද්දන්ට දැනගත් දෙවෙනි සැරේත් මේ හදන්නේ මාසිය තමයි කියලා. කාක් හරි අකරතැබ්බයක් කරලම සල්ලි අරන් පනින්නේ. ඉතින් ඒ පාර අපිට ඒ වෙලාවේ කොන්ෆරන්ස් රූම් එකටම අරන් ගියා ඉංජිනේරු මිටියකුත් එක්ක කන්සල්ටන්ට්. අරන් ගිහලා මේ බිත්ති පුරාම තියෙන ප්‍රොජෙක්ට් එකේ අර හරස් කැපුම් මරම මේ ඔක්කොම තියෙන බැම්මේ. ඒව ඔක්කොම එක දාලා ඉතින් අපි මුල්ම ගිහලා එතනට ඉතින් අපි පොඩ්ඩක් අදහසක් ගත්තා තියෙන විදිය. මේ සැරේ ඔක්කොම ගිහලා දැන් වාඩි වෙලා ඉතින් කන්සල්ටන්ට් අර ජනාධිපතිතුමා ඉන්න වගේ දැන් කියපන් ඔබ මොකද්ද කරන්නේ අපිට මේක මේ වෙලා තියෙනවා. මේ කොහොමද එහෙම වුනේ? මේක තියෙන්න ඕන හරියටම මේ බලපන් චීෆ් ඉංජිනේර් කෙනෙක්ව හරියටම ඕක දැන් තියෙන දොර උඩ. එහෙට මේට වෙන්න බෑ. හැබැයි ඒ වෙනකොට අයියා මමයි දෙන්න පින්තූර ටික දැකලා තියෙන නිසා අපි දැනගත්තා මේක යන්න ඉස්සෙල්ලම දන්නවා මේකටත් අපිට තව ලක්ෂයක් හම්බ වෙනවා. ගොංකමට මුංගේ. කියලා ඉතින් එහෙම ගියාට පස්සේ පාර අතෙන්දී අහනවා දැන් මේගොල්ලෝ කියපන් මොකක්ද උනේ? බොරු කරන්න එපා. උඹලා ගියාද ඇත්තටම? අපි කෝක පිටට ගියා. බඩු නෑ. කොහොමද එහෙම කියන්නේ? පස්සේ පාර අපි පොඩ්ඩක් කන්සල්ටන්ට් කිව්වා පොඩ්ඩක් නැගිටලා මේ පින්තූරයක් ගාවට ගිහිල්ලා කියලා දෙන්නද කියලා. you can get up and ගිහිල්ලා පෙන්නුවා මේ බලපන් වික්ටෝරියා ඩෑම් එකේ හරස් කැපුමක් ආවොත් බලපන් කිව්වා බණ්ඩියක් වගේ තියෙනවා කිව්වා. මේ බණ්ඩිය යට තමයි කවර දොර තියෙන්නේ. හරි මේ අර බහින යුනිට් එක යන්නේ දෙපැත්තේ රෝදාහය කල්පිත දෙපැත්තේ තියෙන මෙහෙම තියෙන කට්ට දෙක ඇතුලේ එයා ඒක දිගේ යනවා කිව්වා. හැබැයි වයර් දෙකක් දැම්මොත් ඒක එහෙම යන්නේ නැහැ කිව්වා මෙහෙම. අර බණ්ඩිය වගේ එක කලීම පල්ලෙහාට තියෙනවා. එතකොට දැන් බණ්ඩියයි අර ඇතුලේ තියෙන නැම්මයි අතරතුර ප්‍රමාණය තමයි කිව්වා දැන් මේ වයර් එක තියෙන්නේ. ඔව්. අඩි 30කට එහායි කිව්වා දැන් තියෙන්නේ අපේ දොරට වැඩිය එහායින් අර ඒ වෙලාවේ නම් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ කන්සල්ටන්ට් එයා තේරුම් ගත්තා. තේරුම් ගත්තා. එයා හරියටම තේරුම් ගත්තා. කෙලම කිව්වා we you are very correct. we made a big mistake. කියලා වෙලාවේ ඉංජිනේර්ස්ලා ඔක්කොටම දැන් කිව්වා උඹලා මතක තියාගන්න උඹලා ඔක්කොම තියාගන්න වැඩි මට දැක්කුවා විකිලා තියාගෙන හිටියනම් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කාලේ ඉඳලා මේ හිටියනම් ගොඩාක් නැති නාස්ති වෙන අපිට බේර ගන්න තිබ්බා. මේ නොලෙජ් එක උඹලට නැහැ කිව්වා. ක්‍රේන් ඔපරේට් නොලෙජ් එක නැහැ කිව්වා. කොක්ක ගැන කියන්නේ. මේ ඇහුවා දැන් ඔබ දැක්කද ඊළඟට අපි ඉඳන් කිව්වා අර මැද උඹගේ ලිෆ්ටින් පොයින්ට් එක කැඩිලා නේ. ඒක ඔරිජිනල් තියෙනවා කිව්වා. ඒ පරිය ඉඳන් කොහොමද දැන් කිව්වනේද ක්‍රේන් ඔපරේටර් ඉඳන් කිව්වනේද ලෝක ඉතිහාසය අහලා නැහැ කියලා ක්‍රේන් එහෙම එකක් දැන් මේ විකී ඉඳන් කියනවා ඒක කැඩිලත් නැහැ කියලා. එතකොට එයා කියපුව කතන්දරේ යන්නේ ඉස්සෙල්ලා අහලා නැහැ කවදාකවත් අපේ හිස්ටරි ඔක මේ ඔහම නොවේ තියලා නැහැ වෙනවා ඒක. එහෙනම් මූ දන්නම කොහොමද දේවල්. කියලා අන්තිමට දැක්ක දැන් උඹලා කිසි කතාවක් කතා කරන දැන් මේ ප්‍රොජෙක්ට් එක මම විකී මමයි කරන්නේ. දැන් උඹලගේ කාලේ ඉවරයි. උඹලා කියපුව අහන්නේ නැහැ මම දැන් මම දන්න මෑකුවා මේකේ මේ මිනිස්සයා ගිහිල්ලා තියෙන පතුලට. ඉතුරු හරිය අපි ආවන් පස්සේ බලමු කිව්වා. මොකද ඊට පස්සේ අපිට ඉඳන් කිව්වා all right Vicky I leave the whole responsibility to you. මට අවශ්‍ය වෙන්නේ මේ දොර උඩට ගන්න. ඒක නිසා ක්‍රමයක් කියපන් මේක ගන්න මේක කොහොම හරි ගිහිල්ලා මේක අමුල්ලා මට කොක්ක අරන් දීපන් උඩට. පාර ඊළඟ දවසේ ගියා ගිහිල්ලා කෙලින්ම අර මුකුත් අවශ්‍ය වුණේ නැහැ. අර එක වයර් එකක් අරගෙන බලන්න මැද තියෙන නියමට මම උන්ට අමල්ලා උට්ට ආවා. තුන්වෙනි සැරේ. තුන්වෙනි සැරේ ඇවිල්ලා දැන් ඉතින් ආවා උට්ට අර වගේ විනාඩි 45ක් ගත කළා. දැන් මේගොල්ලෝ ඉහළ පහළ ගෙන් ඉතින් කයි එක ගහලා ඉඳලා උඩට ඇවිල්ලා දැන් අහනවා වටපන්. you lift it and come. bring it. ඉතින් කීයටවත් මං හිතුවේ නෑ දැන් නම් ඉතින් වැඩේ පත්තු වෙන්න එපයි. පස්සේ අපි ඉඳන් කිව්වා මේ මට එපාර එතකොට දැන් මම හැමින් උස්සනවා ඉතින් ඒ වෙලාව වෙනකොට අපේ ලංකාවේ මම හිතන්නේ 10 ගාණක් කොල්ලෝ අපේ වැඩ කරා ඩෑම් එකේ. උන්ටත් මහා මේක ලොකු සිද්ධියක් ලංකාවේ ඩයිවර්ස්ලා ඇවිල්ලා මේක ගන්නවයි කියලා කිව්වම ඒ ළමයිට ලොකු ආඩම්බරයක් අපේ ලංකාවේ මෙහෙම එකක් කරන්නත් අපේ වුන් ඉන්නවද? ඔව්. හරි අනිත් එක ඒගොල්ලෝ සයිස් එකේ මඟපතවල් තියෙන මිනිස්සුනේ අපි කොහොම හරි ටිකක් වෙලා ගිහිල්ලා මම හිතන්නේ පැය භාගයක් විතර අර හැමිහෙමින් ඉස්සුවා වයර් එකත් උඩට ආවා. වයර් එකෙන් දැන් ඇවිල්ලා කෙලවර හරිය උඩට එනකොට යකෝ අර යුනිට් එක වෙන්න එන උනේ උඩට.
හරි සුද්දෝ නේද සමහරක් කවුන් එතන ඉඳලා වැලි කාගෙන රෝද ස්ලිප් කරගෙන කාර් යන්නේ. මොකද වෙලාවට කතා කර කර කියන්නේ ඔන්න දල්වන් බලා මද අපාර 7-5ක් හැබැයි ප්‍රොජෙක්ට් මැනේජර් නකෝ විකි මේක අමුන් ලකඩට ගෙනාවේ නැතොත් මං උඹට සල්ලි කිවන්නේ නැහැ. ඕල් රයිට්. අපි දන්නේ බඩු. කොහොමාරි එහෙම ඒකෙදී උඩට ආවයින් පස්සේ ඒ වෙලාවේ මං හිතන්නේ වික්ටෝරියා එකේ හූ සද්දයක් ඇහුණා නම් ඉතිහාසයේ මං හිතන්නේ ඒ තරම් හූවක් සිසරා ගියේ නැහැ වික්ටෝරියා එකේ සුද්දන්ට ඒ තරම් විහිළුවක් හැටියට ගත්තු අවස්ථාවක්. කොල්ල ඔක්කොම අර වැඩ කරපුවම බලන් හිටපුවම විස්ලේ ගාලා හූ කියන්න පටන් ගත්තා. උන්ට හරි ආඩම්බරයි යකෝ මුන් ගියානේ. ලංකාවේ වර ඒ වෙලාවේ ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන කොල්ලෝ අර සුද්දොන්ගේ යටතනේ වැඩ කරේ. ඔව්. ඒගොල්ලෝ දැන් කොහොනේ ඵලයන් බයි යන්න උඹලා උන්ට පුළුවන් නඩ අයියෝ බලපන් දවස් තුන වෙන සැරේ සල්ලිත් නැහැ උන්ට යන්න වෙන්නේ ඉස්සත් උඹලා දන්නේ නැහැ ශ්‍රී ලංකේ මෝඩයා කියලා කියන්නේ නැත්තේ. දැන් මුන්ට හරි සතුටුයි. යකෝ දැන් ඉතින් මුන් ගියානේ බඩු උඩට ආවනේ. හරි ඉතින් දැන් උඩට අරන් ඇවිල්ලා දැන් ඒ පාර එතෙන්දිම අපිට ඉඳන් කියනවා මේ දැන් තව දාලා දාව ගත්තත් ඔය කඩා වැටෙන එකට වෙන්නේ. අන්තිමට කන්සල්ටන්ට් ඉඳන් කිව්වා දැන් විකේ මම පිළිගන්නවා කො ඒකාන්තයෙන් උඹලා ඇවිල්ලා සුද්ධ පුරුදු කරපු ප්‍රොෆෙෂනල් ජොබ් එකක් උඹලා කරන්නේ. උඹලා මේ ෂිප් රයිඩ් ඩයිවර්ස් නෞකා ශිල්පී කිමිදුන් කාර්යය උඹලට එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ අතෙන් නිසා මම මේකේ සම්පූර්ණ වගකීම උඹට බාර දෙනවා. උඹට පුළුවන් ද මේ දොර දැන් මේ තියෙන ගැටලුවෙන් බේරලා දෙන්න. අපි කිව්වා පුළුවන්. යෝජනා කරපන්. පස්සේ පාර ඒගොල්ලෝ අර යුනිට් එක උස්සලා ඉවරලා ලොකු කණු දෙකක් තියෙනවා. බීම්ස් දෙකක් උඩින් එක තිබ්බා. ඒක තියෙනවා සාමාන්‍යයෙන් දෙපැත්තේ මෙහෙම ලොකු අඟලකට විතර ඝනකම ලොකු තහඩුවකින් හදපු ඊතලයක්. එක පැත්තට විතර ඊතලේ තියෙන්නේ අනිත් පැත්තේ කෙලින් මෙහෙම කට්ටයක් කොහොම තියෙන්නේ. ඒ කට්ටේ තමයි අර වැටෙන්න ඕන අස්සට. දෙපැත්තේ දෙකක් තියෙනවා. ඒ දෙක තමයි අර නියමයට ගියාම ඒ නියම ප්‍රමාණය ගියාම අරයට ටකස් ගාලා අස්සට යනවා. දැන් වෙලා තියෙන මොනවා හරි හේතුවකට මේගොල්ලෝ මේවා ටෙස්ට් කරේ වතුර නැතුවනේ. හයි කරන දවස්වල. දැන් වතුරේ හිමින් ගිහිල්ලා මෙයා නතර වුණාම අර ඊතලේ යන්නේ නැහැ පල්ලෙහාට. බරයිනේ. ඒ එතන තියෙනවා අරයා ගිහිල්ලා අඟල් හරි භාගයක් හරි මොකක් හරි ගානකට ටොට්ටොක් ගාලා උඩ හිටනෝ එන්නේ නැහැ. එනකොට උඩ අප වෙනවා. ඊපස්සේ අපි කිව්වා මේ ගෑස් කටර් එකක් ගෙන හැල්ලා මෙන්න මේ ඊතලේ මෙහෙම කපලා මේක පල්ලෙහා කෑල්ලෙන් කපපන් අඟලක తీරුවක් දෙපැත්තම. ඒ වෙලාවේ හොඳට මතකයි කන්සල්ටන්ට් මෙහෙම මතේ ඔළුව ගහගත්තා. ඒ කියන්නේ මේ තරම් මොලයක් කොහොමද මුන්ට හම්බුනේ කියලා දැනගත්තා. I know we can you do it. අරන් වරෙන් කෝ ගෑස් කටරයක් කොල්ලෙක් අරන් ආවා කාර් එක පිට මේ පිටින්ම අරන් ආවල ඒක තියලා චීස් කාලා කපුවා දෙපැත්තේ. දාලා පොක දැන් ඉතින් ඔබ දාපන්කො දාලා බලපන් එනවද නැද්ද කියලා. ඔය කියන්නේ එතකොට අපි දැන් ඉතින් හරියට ෂුවර් එක දාන්න මේකයි වෙන්නේ මේ අයියා වෙලාවෙ මගේ අහුවා ඔය මොකද්ද මේ කපලා දාන්න මුන්ට කමන්න නැත්තම් මේ කපලා දාන්න ඉතින් එයාත් ඉතින් අපි ෂෙයා කරලානේ කතා කරන්නේ. කපුවා ඉතින් ඒකත් ලේසි වැඩක් නෙවෙන්නේ. ඒ ප්‍රොජෙක්ට් එකට හදාපු ස්පෙෂල් ඩිසයින් කරපු යුනිට් එක අපි මේ කපන්න කියන්නේ. ඔව්. සෙල්ලමක් නෙවෙයි වික්ටෝරියා එකේ. අපි කවුද? අපි මේ මෙකැනිකල් ඉංජිනියර්ස්ලාත් නෙවෙයි. ඔව්. වෙන මොකෙක්වත් නෙවෙයි නිකන් අර බාසුන් ඇහෙලා. නිකන් පැච් එකක් වහනවා වගේ. ඉතින් ඒ අවස්ථාවේ අරක කපුවා පාර දාන්න කිව්වා දැම්මා. දැන් ඉතින් බැස්සා. බැහැලා මේක යනවා. දැන් ඉතින් මං හිතුවා විනාඩි 15ක් විතර යනවා. ඒක හැමීම් බැහැලා ඒක අර දොර උට්ට හිටියන්න. දැන් ඉතින් අර ක්‍රේන් ඔපරේටර් බලන් ඉඳලා ඉවරලා කිව්වා මේ නතර වුණා මිනිහා. නතර කළා රයිට්. ඒක දැන් දොර උඩ තමයි කිව්වා තියෙන්නේ. It's on the top of the door. කියලා වෙලාවක ඔකේ නම් අපි දැක්කෝ දැන් උඹලා මම ඒ වෙලාව අපි එතකොට දැන් ප්‍රොජෙක්ට් එකේ සෑහෙන හයියක්නේ. අපිටත් කන්සල්ටන්ට් අපි කිව්වා සර් මෙතන ඉඳලා මේක ඔපරේට් කරන එක ක්‍රේන් ඔපරේටර් කියලා අපේ සිග්නල් වලට උස්සන්න කියලා. හරි. මමත් අපි බ්‍රිටිෂ් ක්වොලිෆයිඩ් තියෙන්නේ ඉන්ටර්නැෂනල් ඒවා අපි දෙන්නේ. ඌට කියපම් අපේ දෙන සිග්නල් එකට උස්සන්න යාට ඕන විදියට උස්සන්න බෑ. කියලා ඉවරලා අපි නගුවා පාර අර ඉතින් කතා කරලා hey කියලා කතා කරලා you listen to Vicky no bloody කියලා ඉවරලා මම අර බැනලා. ඉතින් ඕකේ අපි නගුවා අර සාමාන්‍යයෙන් අපි මෙහෙම වේගෙන් කියලා කියනකොට වේගෙන්නේ අර ඒක තියෙනකොට මෙහෙම කිව්වහම ඒ කියන්නේ මේ ඇඟට නොදැනෙන්න උස්සන්න ඕන. හරි මොකද අතනින් ගැට්ට මොනවා හරි වෙලා හරියට වැටෙන්නේ නැත්නම් දිගටම ටින් ගාලා පයින් එකක් තියෙනවනේ. ඒ chance එක ගන්න. ඉතින් කොහොම හරි මෙයා දැන්
සිග්නල් එක දුන්න. දැන් ඉතින් බලාගෙන තාම නෑ බර ඇල්ලුවේ. දැන් මේගොල්ලෝ හිතන නිකන් මෙන්න උඩට ඒත් හරි ගිහිල්ලා නෑ කියලා හිතාගෙන ටිකක් වෙලා යනකොට අර ගරාදි මේවකක් තියෙන අර ක්‍රේන් එකේ උඩ පයිප් වලින් හදාපු ඒ බූම් එකක්. ඒක ටික වෙලාවක් යනකොට අපි මෙහෙම බලාගෙන හිටියේ. අපි දැන් දන්න බර ඇල්ලුවාම ලකුණු තියෙන්නේ උඩනේ. ටිකක් වෙලා යනකොට මෙයාගේ අර පල්ලෙහා තිබුණු වයර් එක නිකන් ගැස්සුණා. මෙහෙම මෙහෙම ඇද්ද බලූස් එක ඇතහැරලා ගත්ත ටෙන්ෂන් එක. ටෙන්ෂන් එක අරගෙන ඉවරලා දැන් බැලුවා අපි නම් හරි බඩු ගත්තා. හරි. දැන් ඉතින් අර ක්‍රේන් ඔපරේටර් උස්සන රූට් නිකන් රූත් වෙවුලනවා. අපිට තේරෙන්නේ උගේ අතත් වෙවුලනවා දැන්. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතෙක් කලින් දවස් ගානක් තිස්සේ මම try කළානේ. ටිකක් වෙලා යනකොට අපි දැක්කා මෙයා අර ක්‍රේන් එකේ අත පහත් වෙනවා. පහත් වෙලා යම්කිසි ප්‍රමාණයක් ගිහිල්ලා ඉවරලා එක පාටම ඔළුව උස්සුවා වගේ නැගිට්ටා. හරි නැගිට්ටා කියලා කියන්නේ අපි දැනගත්ත හරි දොර මාට්ටු වුණා. දොර ආවා දැන් පොළවෙන් ගැලවිලා. එපාර අපි නැක්ව දැන් ඔහොමම හෙමින් උඩට ගනින්. එපාර කන්සල්ටන්ට් කිව්වා "පිකේ බඩු ෂුවර් එනවා. thank you very much. what do you want?" අපි කොහොම අපි ඉන්නම් උඩට ගන්නකම් උඩට ගත්ත අරගෙන ඉවරලා රාක්කේ උඩ තිබ්බා ඒක. උඩට තියලා ඉවරලා එතන හිටි ඉන්ජිනියර්ස්ලා ඔක්කොටම බැන්න. මතක තියාගන්න මිනිස්සුන්ට ගරු කරන්න. විකේ මාත් එක්ක බලෙන් ඔෆිස් එකට යන්න. මේ 4 සමනක් ගිහිල්ලා තියෙන 4 ගමනේම මට උඹට ටයිම් ගන්න බෑකෝ ගෙවන්න. මම උඹට යනකොට චෙක් එක දෙන්නම්කෝ ට්‍රිප්ස් 4ටම. ඒක තරම් ඵලයන් කිව්වා. ඉතින් ඒක තමයි අපේ තිබුණු ඒක ඒ අත්දැකීමයි. ඒ කියන්නේ ඒ තිබ්බ අත්දැකීම අංකල් සහ අංකල්ගේ සහෝදරයා ලබාගෙන තිබ්බ අත්දැකීම එක අරගොල්ලන්ට බෝඩ්ඩෙන්ට බැරුණා. ඒ කියන්නේ ඒ අත්දැකීම තමයි සම්පූර්ණයෙන් මේ වැඩේ කරේ. ඒ කියන්නේ ඒක ඉතිහාසගත වැඩක්. මොකද නැත්තම් වික්ටෝරියාවේ එල්ල බිඳිලා යන්න තිබ්බේ. ඔව් ඒක කියන්නේ ඒ විදිහටම ගියාම වතුර යන්නේ ඔය දැන් තියෙන වතුර ඔටෝ යන්න තියෙන ඒකට ඉස්සර වෙලා තාප්පේ වටින් බැක් කරනවා. තාප්පේ වටින් බැක් කරනවා. හැම තැනින්ම වතුර බැක් කරලා ඊළඟට සිමෙන්තිය ශාවි ශක්තිමත් වෙන නිසා සමහරට කඩලා ගියා නම් හිතා ගන්න පුළුවන් තිරිකුණාමලයට වෙනකන් යන්නේ ඔක්කොම අරගෙන. දැන් මේ ඊයේ පෙරේද දිට්ටුවා කුණාටුවට වෙච්ච එක හැටි බැලුවාම වික්ටෝරියා කරනවා නම් මම හිතන්නේ ලංකා භාගයක්ම හොයන්න හම්බ වෙන්නේ නැහැ. කෝටි ගාණක් මිනිස්සු මැරෙයි. ඔව්. ඒවා ඉතින් මෙහෙමයි. ඉතින් අපි විශ්වාස කරන විශ්වය නිර්මාණය කරලා තියෙනවනේ මිනිස්සු. අපි ඉපදිනකොට අපිට දීලා තියෙන යම් දේවල් හැකියාවල් දක්ෂකම් මේ ලෝකේ පවත්වාගෙන යන්නේ. ඒ අවස්ථාවක් තමයි මේ ගම් පළාත් වල ඉපදිච්ච ගඟවල පීදපු කොල්ල කොච්චර දුන ගණක් අරන් ගියාද ලෝකෙට කියලා. බද්දේගම තමයි අංකල්ගේ ගම් පළාත. පංගම. මම බද්දේගම අංකල්ගේ ගෙදර ගිහිල්ලා තියෙනවා. ඉතාමත් සුන්දර පළාතක්. මේ ඉස්කෝලේ ගියේ එතකොට ඉස්සෙල්ලම බද්දේගම අපේ ගෙවල් ළඟ තියෙන කොටකොඩ ප්‍රාථමිකය. ඒක තමයි අපි මුල්ම කාලේ අර යන්න පුළුවන් පයින් යන දුර තියෙනවා. පයින් යන දුර ගිහලා ඉස්කෝලේ. ඉතින් අපේ පවුලෙත් ටිකක් ලොකු පවුලක්. ඔව්. අහලා ඇති. ඉතින් අපේ ගෙදර පිරිමි ළමයි 9යි ගෑනු ළමයි 2යි. තනි අම්මා කෙනෙක් 11 සැරයක් ළමයි හැදුවා කියන එක හිතන්නේ. ඉතින් අපේ අම්මා මොනතරම් ශක්තිමත් මවුතේ කෙනෙක් වෙන්නේ නැද්ද? අවුරුදු 99 100 වෙන්න ඕන නැමෙන්නේ නැති උනේ. දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා. ඉතින් ඒ දරුවෝ ඉතින් මම 7 වෙනියා 6 වෙනියා මගේ ආරිසිල අයියා. ආරිසිල ක්‍රෝනායක මහත්තයා. මම හිතන්නේ ආරිසිල ක්‍රෝනායක මහත්මයා හොඳ මේ හොඳ ව්‍යවසායකයෙක්. එතකොට මේ මම හිතන්නේ පෙර ඔය අපි ඔය කතා කරපු කාලෙදී සහෝදරයන් දෙපළ ගිය සමාගම මාස්ටර් ඩයිවර්ස්. මාස්ටර් ඩයිවර්ස්. අද තියෙනවද මාස්ටර් ඩයිවර්ස්? තාමත් තියෙනවා. දැන් ඉතින් ඒවා ඉතින් ඇත්ත වශයෙන් අපි අත්දැකීම් තියුණේ අපිට ව්‍යාපාරික අත්දැකීම් කියන එකක් අපිට නැහැනේ. අපිට තියෙන්නේ සහෝදරකම් මාන්සි වෙලා වැඩ කරන එක. ඒ කියන්නේ ඒ කාලේ තියුණේ ඉතින් ඔය ඉස්කෝලේ නිවාඩු කාලේට කුඹුර කොටන්න ඕන. ගෝයන් කපනවා ගෝයන් පා ගන්න ඕන. දෙන්නගේ අපි නාම්බු ගණනාවක් ඉන්නවනේ. තාත් ඉඳගෙන ගිහලා පාගපන් නැත්තම් මේ මිනිස්සුන්ට සල්ලි ගෙවන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් දෙපැයේම අර සපත්තු සිරප්පු නැතුව පයින් ඉස්කෝලේ යන කාලේ තියෙන ඒ චරිත ඒ ගම්වල මිනිස්සු අපි. ඉතින් අර ඉතින් කොහොමරි වික්‍රමනායක පවුලේ අංකල්ගෙන් ඒ කියන්නේ අංකල්ගේ පරම්පරාවට පසු පරම්පරාව
රුවන් වික්‍රමනායක මහත්මයාගේ පුතාලා ඉන්න මගේ යාළු විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ ආදරණීය මිත්‍රයා. ඒ වෙනකොට ලාබාලතම ගුවන් නියමුවා ලයිසන් එක ගත්ත PPL එක බුද්ධ වික්‍රමනායක. මතක් කර යුතුයි මතක් කරන්න මම ඇත්තට මේ වෙලාවේ කැමති නැති වුණත් ඔහු ගැන මතක් කරන්න ඉතාමත් මිත්‍රයෙක් විදියට බොහොම උදව් උපදව් කරලා අපිත් මොටිවේෂන් කරලා බුද්ධ වික්‍රමනායක මහත්තයා මගේ මිත්‍රයා සුළු කාලයකට කලින් අපෙන් නැති වුණා. ඉතින් මම හිතන්නේ ඊට පස්සේ අසස් නායන නිපුණ දැන් මම හිතන්නේ මාස්ටර් මෙරයින් එක කරගෙන යනවා. මේ ඉතින් මම බලාපොරොත්තු වෙනවා මාස්ටර් මෙරයින් එකනොත් කරන ඒ ඔපරේෂන් එකත් අතිවිශිෂ්ට දැන් තාක්ෂණයත් මුසු වෙලා වැඩි ඒ සම්බන්ධනුත් කතා කරන්න. එතකොට අංක මට මතකයි ගිය දවස්වල ඔය ඇන්ටනෝබයි කාලේ LTT ප්‍රශ්නත් එක්ක ඒ සම්බන්ධයෙන් කෝව කරත් මාසුදයිවස් තමයි සෑන්න. ඉතින් මේ රසබර සිද්ධිය කතා කරන්න මේ එකතු වුණාට මොකද මම හිතන්නේ මේවා සමාජයේ මේ නිහඬ වීරයෝ අපේ අතර ඉන්න නිහඬ වීරයෝ හීරෝස්ලා ඇත්තටම තමන්ගේ ජීවිතේ තියලා තමන්ගේ ජාතිය සහ ලොකු ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් ජාතික වශයෙන් කරපු මෙහෙයක්. ඉතින් නිහඬ වීරයෝ සමාජය දැන අඳුර ගන්න ඕනේ මේ කවුද කින්දමන්ද කියලා. විශේෂයෙන්ම අලුත් පරම්පරාව අපිට පසු පරම්පරාව මම හිතන්නේ රුවන් වික්‍රමනායක මහත්මයාගේ වගේ ඒ පියවරුන්ගේ ආభాෂය අපිට ලබන්න හම්බෙච්ච එකත් ලොකු දෙයක්. ඉතින් බොහොමත්ම ස්තුතියි අංග මේ වැඩසටහනට සම්බන්ධ වෙලා. අවසාන වශයෙන් මට අවස්ථාවක් විතරක් දෙන්න. මට සමහරවිට පුතා දන්නවා ඇති නැති වුණු අපේ බුද්ධි පුතා. බුද්ධි වික්‍රමනායක. එයා කොමර්ෂල් පයිලට් කෙනෙක් වුණාට අමතරව පහු කාලයක ඇවිල්ලා එයාගේම කම්පැනි එක මේ මාස්ටර් මරීන් එක පටන් ගත්තා. ඒකෙදී එයා මට වඩා අපේ මටත් තාත්තට ලොකු තාත්තටත් වැඩිය ගැඹුර ගිහිල්ලා අඩි 520 ගාණක් එයාගේ ඩයිවිං රෙකෝඩ් එක. එයා ඒකත් කරා. උඩටත් ගියා යටටත් ගියා. යටටත් ගියා. ඒ වෙනකොට මේ එයා අපි රෙකෝඩ් එක පාස් කරලා ගිහිල්ලා තුන. ඉතින් ඒක තමයි ඉතින් අපේ බලාපොරොත්තුව. දෙමව්පිය ගම්වල ගුරුවරු වෙලා ඉඳලා අපි මෙතනට ගෙනාවන ඉතින් අපේ දරුවෝ ඊට එහාට යන්නේ ඒක අනිවාර්ය රටක් රාජ්‍යයක් වටන මේ ඇත්තටම ඉන්න ඕන කෙනෙක් අද හිටියනම් මම මේ කරනකොට මේ ඉස්සරෙන්න පුළුවන් අතිවිශේෂ පුද්ගලෙක්. ඒ කියන්නේ පොළොව මට්ටමින් උඩටත් එයා ගිහිල්ලා තියෙනවා යටටත් ගිහිල්ලා තියෙනවා ලයිසන් එකක් ඇතුව. ඉතින් ඔව්වත් තාමත් ආදරෙන් මතක් කරන ගම රුවන් අංකල්ට සමුදෙනවා. ඉතින් ඉතාමත් ආදරෙන් මට ආරාධනා කරාටයි මේ වගේ අවස්ථාවක් සමාජයට අත්දකින්න අවස්ථාවක් ලබා දීම ගැන පුතාට බොහොම ස්තුති කරනවා. මේක තමයි ඉතින් අපි හදාගෙන ආපු දරුකමේ පියවරුන්ගේ වගකීම් යුතුකම්. ඒක කරාට පුතාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියක්. ආයුබෝවන් ජය වේවා. එහෙනම් අපි නැවතත් ජොයින්ට් එකේ තවත් සුවිශේෂී චරිතත් සමග කතා බහට එක්ක යමු.